ජීවිතේ අත්හරින්න පුරුදු වුණොත් සතුට කියන එක ඔයාලා ගාවට පිස්සුවෙන් වගේ එනවා. සතුට කියන එක. සතුට කියන ගංගාව ඔයාලගේ පැත්තට හැරෙනවා. අත්හැරියට පස්සේ. මේ අත්හරින්න නැතුන් ඉන්නවනේ. අල්ලගෙන ඉන්නව නේද? සතුට කියන එක ඈතට යනවා. පින්වත් අහිංසක අම්මේ තාත්තේ අහිංසක පින්වතුනි ඔයාලා ඔය අමාරුවෙන් දුෂ්කරව යමක් අත්හරිනව නේද? කවදා හරි ඔයාලගේ ජීවිතේ දුක් නැති වෙලා යනවා. ඔයාලගේ දුක ඔයාලව අත්හැරලාම යනවා. දුක අත්හැරලා අපි අයින් වෙලාම යනවා. අත්හැරියොත් මේ අත්හැරීම තරන්න සැපයක් මේ ලෝකේ නැහැ. තරුණ කොල්ලෝ කෙල්ලන්ට කියන්නේ ඔයාලාව කවුරු හරි ප්‍රතික්ෂේප කරලා ඔයාලට කැමති නැහැ කියලා ඔයාලා ආදරය කරන අය පස්සහැරිලා යද්දී යන්ටරේ. තමා ළඟට ඇවිල්ලා ආදරෙන් වැළඳගෙන මං ඔයාට ආදරෙයි කියනකොට ඇතිවෙන සතුටට වැඩිය සතුටක්. දුවේ පුතේ උඹලා විඳපල්ලා. උඹලා ප්‍රතික්ෂේප කළා යන අයට යන්න දීලා. යන අයට යන්න දීලා උඹලා සතුට වෙනවා. අල්ලා ගැනීම කියන්නේ දුකක්මයි. අත්හැරීම කියන්නේ සැපක්මයි. අද විශේෂයෙන් කියලා දුන්න ජීවිතේ සතුටුම දවසක් කරගන්න අත්හරින දවස ලැබෙන දවසට වඩා. ලැබෙනකොට එන සතුටයි අත්හරිනකොට එන සතුටයි ඒ සතුටු දෙක ගත්තොත් ලැබෙනකොට එන සතුට වැලි කැටයක් වගේ අත්හැරෙනකොට එන සතුට මහ මෙරක් වගේ. කරගන්න කෙනාට නිවන ළඟයි.